ඉතින් ඔබ දැකලා නැති මේ තිබෙනේ මාගේ තම ප්‍රකට ගල් පිළිමයකි. මේ තිබෙන්නේ උඩින් පොඩි ගලක්. ඒ ගලට ආධාර කෙලෙස මේ සිරුරාකටි ගලක් තවත් තිබුණා. මේ ගල මේ ආකාරයෙන් තම අලංකාර ලෙස තබා තිබුණා. මේ ගල සමේ මේ තිබෙන්නේ පොඩි වලක් අයකයි. මේ තමයි ඒක අලංකාරයි. මේ තිබෙන්නේ තවත් ඒ ආකාරයෙන් ගලක්. මේ ගල තබා තිබෙන්නේ පස් කුටියකටයි. මොකද මම සඳහන් කරන්නේ මෙතන පස් ටිකක් තිබුණ නිසා. ඔය දැන් අපිට පේනවා ඇති මේව ගල ආධාර කෙලෙස මේ තබා තිබුණා මෙන්න මේ ගල් දෙක. ඔය පොඩි සමන්නේ මෙන්න මේ ගල් දෙක තමයි ඒට ආධාර කෙලෙස තිබෙන්නේ. යට ගලක් තිබුණා. ඔව් ඒ ගල විශාලයි. අපර කපක් සලකන්න බිම මේ තම විශාල ගල තිබෙන්නේ ඒ ආකාරයේ කණ්ඩියක් මතයි. මේ කණ්ඩිය ඔබට පේනවා ඇති පොඩ්ඩක් කරලස්සුනොත් වෙනෙන්නේ මේ තමත් අලංකාරණීය කණ්ඩියක් තම සුන්දර ඇති භයානක ලෙසයි මම මේ සැදුවේ. ඔව් මේක ආධාර කෙලෙස තිබෙන්නේ මෙම ගල් දෙකක් පමණයි. ඔව් ඔබට තවත් සලහා කරන්න තිබුණා. මෙම ගලේ මේ ටික බලන්න. මේ ටික හරියට නිකන් මේක ගයක් වගේ. මේ මොකද වතුර මේ කීරියම එන්න පුළුවන් වැස්සට මොලක් වෙන්නේ. මෙන්න මෙතන පුඩෙන්ද. ඉවගෙන සක අයිචෝ. මේ මෙතන පොඩි ගයක් දෙකේ තිබෙන්නේ. ඔව දැක්කම ඇති මේ පොඩි හිල් වගේ තිබුණා. මේ තවත් දෙකේ ඔබට දැන් පේනවා ඇති සිදුරයි මෙන්න මේ සිදුර. තවත් විශේෂයි. මේ මෙතන ඉතින් පොඩි සිදුරු එන්නේ. මේ වටේට කිසිම ගලක ආධාර නොකර මේ සකස් වෙන්නේ. උන්ස ඔබට කිසිම සාක්ෂි ලෙස මේ වීඩියෝ ඔබට දැක්කගත හැකියි. මේ වීඩියෝ සඳහන් වන්නේ මේ ගල් මාලිගාව ලෙසයි. ගල් මාලිගාවක් යනු කියන්නේ අප මේ තම උඩින් බලවිටේ හෙලිකොප්ටර් ආධාරකේ තව මේක මේ තිබෙන්නේ පොඩි ගුහාවකේ මේ සෑදීමට පැයක කාලයක් ගියේ. මම මේ සෑදීම සඳහා ඉතාම අතිශාල උත්සාහයක් දරා සිටින්නේ. බැලීමට ඔබට අති සතුටක් වෙයි. මේ ගලේ තමයි මේ සියල්ල ආදරට. දැන් ඔබට පෙන්නන්නේ මේ ගල් සෑදීම සඳහා උදව් උපකාර කළ සරවින්ද. දැන් ඔබට පෙන්නන්නේ ඒට උදව් උපකාර කළ සරවින්දයි. තව ඒට ඒ සෑදීමට යෝජනා කළ පියවරද ඔබට පෙන්නන්නේ. ඔව් මම මේ සෑදීමට අතිශාල උත්සාහයක් දරා සිටිනවා. ඔව් මේ ඔබට ආකස්මික උදාහරණයක් වෙයි කියලා මම හිතනවා. ඔබට